හායි මොකද වෙන්නේ මචං ඉතින් කොල්ලෝ ටික ඔන්න ඉතින් මං කලින් වීඩියෝ එක කිව්වා මචං ඉතින් ප්‍රොක්සි සර්වර් account එකක් හරියටම හදන විදිය කියලා දෙනවා කියලා ඔන්න ඉතින් මචං ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් ඔන්න ප්‍රොක්සි සර්වර් එකක් හදන වීඩියෝ එකක් ඔන්න ගෙනාවා ඉතින් අපේ channel එකේ සබ්ලා 234ක් තියෙනවා ඉතින් මේ වෙනකොට ඉතින් 250 ගන්නත් ඉතින් සපෝට් එකක් දෙන්න කියලා ඉතින් ආදරෙන් ඉල්ලනවා ඉතින් එහෙනම් ප්‍රොක්සි සර්වර් account එක හදන වීඩියෝ එක ඔන්න ගෙනාවා එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට so much motherfucking design on. Bring it down, bring it back, make it clap. All the thoughts on the wall. Just on my හරි මචං ඉතින් අපි බලමු ප්‍රොක්සි සර්වර් account එකක් කොහොමද හදන්නේ කියලා. ඉතින් ඔයාලට කරන්න තියෙන පොඩි දෑ මචං ඉතින් ප්‍රොක්සි සර්වර් account එකක් හදාගන්න නම් ඉතින් මගේ WhatsApp number වෙන්න මේක තමයි ඉතින් මගේ WhatsApp number ඉතින් ඔයාලට කරන්න තියෙන ඉතින් ප්‍රොක්සි සර්වර් link එක download කරගන්න ඉතින් ප්‍රොක්සි සර්වර් link එක ඕනේ නම් ඔයාලට ඉතින් මගේ WhatsApp number එකට message එකක් දාන්න මචං ඉතින් ඔයාලට message එකක් දාලා විනාඩි 5-10ක් යනකොට ඔයාලට ප්‍රොක්සි සර්වර් link එක මම එවනවා. ඉතින් ඒ link එකෙන් ඔයාලට ප්‍රොක්සි සර්වර් APK එක download කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ තියෙන්නේ ඉතින් ඔස්ටික් බෙටා APK ප්‍රොක්සි සර්වර් APK එක. ඉතින් ඕක තමයි ඉතින් OB51 අප්ඩේට් එකේ ප්‍රොක්සි සර්වර් ගේම් එක. ඉතින් කලින් අප්ඩේට් එකේ මචං ඉතින් අපිට ඔරිජිනල් ගේම් එක ගහන්න බෑ ප්‍රොක්සි සර්වර් එක තියාදී. ඉතින් මේ අප්ඩේට් එකේ අපිට ඔරිජිනල් ගේම් එකයි ප්‍රොක්සි සර්වර් ගේම් එකයි ඉතින් දෙකම යූස් කරන්න පුළුවන්. එහෙනම් ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මගේ WhatsApp number එකට message එකක් දාලා මගේ link එක ඉල්ලගෙන ඔයාලයි link එකට යන්න. හරිද? ඔයාලා link එකට ගියපුවාම MB 164ක මෙන්න මේ වගේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න එනවා ඉතින් මචං. ඉතින් ඔයාලා ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලා ගේම් එකට ගියපුවාම ඉතින් ඔයාලට ඔයාලගේ මොබයිල් data වලින් හරි එහෙම නැත්නම් Wi-Fi වලින් හරි මේ ඔයාලට OBB එක ඩවුන්ලෝඩ් කරගන්න එනවා ඒ ගේම් එකේ. ඉතින් OBB එක ඩවුන්ලෝඩ් කරගන්න කලින් මෙන්න මේ වගේ error එකක් ආවොත් මචං ඉතින් ඔයාලා කරන්න තියෙන්නේ ඔයාලා ඒ කියන්නේ ඔයාලගේ my files එකට එනවනේ මචං මේ APK එක මේ install කරන්න. ඉතින් ඒකෙන් ඔයාලා කියන්නේ ඔයාලගේ home screen එකෙන් ඔයාලා මේ APK එක delete කරන්න. ඒ කියන්නේ proxy server APK එක delete කරලා ඔයාලා Free Fire Max game එක download කරගන්න. download කරපු ගමන් ආයෙ ඒක delete කරන්න. delete කරගෙන ඔයාලා අර proxy server APK එක ආයෙත් install කරගන්න ඔයාලගේ home screen එකට. එතකොට ඔයාලට ඒ වගේ error එකක් එන්නේ නැහැ. ඉතින් ඔයාලට එතකොට කෙලින්ම OBB එක download කරගන්න පුළුවන් proxy server එකේ. ඉතින් මචං එතකොට ඔයාලට game එක ඇතුළට යන්න පුළුවන්. හරිද? ඉතින් game එක ඇතුළට ගියාට ඔයාලට මචං ඒ කියන්නේ ගෙස්ට් account එකක් හදාගන්න වෙනවා. ගෙස්ට් account එකක් හදාගත්තාම ඔයාලා ගේම් එක ඇතුළට යන්න බෑ මචං. හරිද? ඔයාලට error එකක් එනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට මම පෙන්නන්නම් ඒ error එක මොකක්ද කියලා. එහෙනම් අපි බලමු කොහොමද අපේ proxy server account එක unlock කරගන්නේ කියලා. ඉතින් මචං මෙන්න මේ විදිහට අපේ OBB එක download කරලා අපිට අපේ proxy server account එක ඇතුළට යන්න පුළුවන්. යන්න පුළුවන් කියන මචං ඉතින් අපිට guest account එකක් හදාගන්න වෙනවා. ඔයාලත් guest account එකක් හදාගන්න. ඉතින් හදාගත්ත මචං ඔයාලට game එකට log වෙන්න බෑ. ඔයාලා අනිවාර්යෙන් guest account එකක් හදාගන්න. ඉතින් ඔයාලා log වෙන්න බෑ මචං. මෙන්න මේ වගේ error එකක් එනවා. හරිද? මෙන්න මේ වගේ error එකක් එනවා. ඔය ඔයාගේ ID එක උඩින් දාලා ඊට පස්සේ link එකක් පෙන්නනවා. ඊට පස්සේ මෙන්න මේ error එකට ඔයාලගේ මේ error එකෙන් කියන්නේ ඔයාලගේ proxy server guest account එක unlock කරලා නැහැ කියලා මචං. හරිද? එහෙනම් අපි බලමු කොහොමද proxy server account එක unlock කරගන්නේ කියලා. ඉතින් මේක link එකක් ඕනේ මචං. ඉතින් link එක මම comment section එකේ description එකේ දාලා ඇති මචං. ඉතින් ඔයාලා ඒ link එක comment box එකෙන් ගන්න. එහෙනම් අපි බලමු ඒ link එකෙන් කොහොමද ඔයාලගේ account එක unlock කරගන්නේ කියලා. ඉතින් මචං ඔයාලට ඔයාලගේ අර unlock කරන link එකෙන් ඔයාලා Chrome app එකට ඇවිල්ලා link එක open කරපුවාම මෙන්න මේ වගේ තැනකට එනවා. ඉතින් මට කියන්න බැරුණා ඔයාලගේ අර error එක එන තැන උඩින් ඔයාලගේ ID එක රතු පාටට පෙන්වුවා නේද? අන්නේ ID එක ඔයාලා අනිවාර්යෙන් copy කරගෙන එන්න. ඒ කියන්නේ ඔයාලගේ error එක වැටුණ game එකේ ඔයාලා proxy server account එකක් හදාගත්තු account එකේ ID එක ඔයාලා copy කරගෙන එන්න. ඊට පස්සේ ඔයාලා මේ දෙවෙනියට තියෙන unlock with Discord කියලා අන්න ඒකෙන් යන්න ඕනේ. ඉතින් මේක ගොඩක් ad play වෙනවා. ඉතින් මචං ගණන් ගන්න එපා. ඉතින් ඒක දෙපාරක් විතර ad එක back කරපුවාම ඉතින් ඔයාලගේ ID එක ගහන්න එනවා. ඉතින් මම මගේ proxy server account එකේ ඔන්න ඔය විදිහට අර උඩින් වරන error එකෙන් ID එක අරගෙන ID එක ගහගත්තා. ඉතින් මචං මම පෙන්නන්නම් ඔයාලගේ error එක වැටෙන තැන කොතනද ඔයාගේ ID එක වැටෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉතින් ඔයාගේ ID එක වැටෙන්නේ. මෙතනින් ඔයාලා copy කරගෙන එන්න. හරි දැන් අපි බලමු unlock කරන්නේ කොහොමද කියලා. ඉතින් ඊට පස්සේ ID එක ගහලා මෙන්න මේ unlock within discard කියන එක ඔබන්න. ඉතින් එතන add නම් එනවා මචං සෑහෙන්න. ඉතින් ඊට පස්සේ ඔයාලගේ මෙන්න මේ වගේ step 4කට ad play වෙනවා. ඉතින් ඔයාලා එතනින් back කර ad ටික play කරන්න ඕනේ. එතකොට තමයි මේක
මේවා වෙන්නේ කියන්නේ කම්ප්ලීට් වෙන්නේ ඔන්න දැන් 150ක් ගිහිල්ලා තියෙන්නේ මේක 100%ක්ම ඔයාලා ඇඩ් ප්ලේ කර කර ඇඩ් එකෙන් බැක් කර කර ඉතින් ඔයාලා 100%ක්ම මේක ෆිල් කරන්න ඕනේ. එතකොට තමයි ඉතින් ඔයාලගේ ප්‍රොක්සි සර්වර් account එක අන්ලොක් වෙන්නේ. හරිද? මෙන්න මේ විදිහට ඔයාලට මෙන්න මේ වගේ විනාඩි ගානකුත් පෙන්නලා ඕපන් ගේම් කියලා කන්ග්‍රැචුලේෂන්ස් කියලා આવුත් ඉතින් ඔයාලගේ ID එකත් එක්ක මෙන්න මේ විදිහට පෙන්වනවා. එතකොට ඔයාලගේ ප්‍රොක්සි සර්වර් account එක අන්ලොක් කරලා ඉවරයි. එහෙනම් අපි දැන් ගිහිල්ලා බලමු අපේ ප්‍රොක්සි සර්වර් account එකට. හරි මචං ඉතින් අපි දැන් ගේම් එකට ගිහිල්ලා බලමු අපේ ප්‍රොක්සි සර්වර් account එක අන්ලොක් වෙලාද කියලා. ඉතින් ඔයාලා එන්නේ විදිහට ඉතින් කමෙන්ට් බොක්ස් එකේ තියෙනවා ඔයාලට account එක අන්ලොක් කරගන්න යන්න තියෙන link එක. ඉතින් ඊට පස්සේ ඔයා ඒ link එකෙන් ගිහිල්ලා ඔයාලගේ ID එක අර error එකෙන් copy කරගෙන ඔයාලා ඊට පස්සේ ඉතින් ඔයාලගේ ගේම් එකට ලෝඩ් වෙන්න තමයි ඉතින් තියෙන්නේ. ඊට පස්සේ ඉතින් ඔයාලට ලස්සනට ඔයාලගේ ප්‍රොක්සි සර්වර් account එක log වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලා lobby එකට ආවම ඉතින් ඔය storage low phone වල එහෙම ඉතින් ටිකක් වෙලා lag වෙලා තියෙනවා. ඉතින් මගේ එකත් එහෙම තමයි මේ පේන ඇති. ඉතින් ඒකෙන් විනාඩි තප්පර 10ක් 15ක් lag වෙලා තිබිලා ඉතින් ඒක හරියනවා මචං. ඊට පස්සේ ඉතින් ඔයාලට ලස්සනට මචං ඔයාලගේ ප්‍රොක්සි සර්වර් account එකට මෙන්න මේ විදිහට log වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉතින් සාර්ථකව මචං ඉතින් ප්‍රොක්සි සර්වර් account එකක් හදාගන්නේ. ඉතින් ඔයාලට කරන්න තියෙන මචං ඉතින් මගේ අර මෙන්න තියෙනවා ආයෙත් දානවා ඉතින් මගේ WhatsApp නම්බරේ. ඉතින් ඔයාලට WhatsApp නම්බරෙන් WhatsApp නම්බරේට ඉතින් මැසේජ් එකක් දාන්න තමයි තියෙන්නේ. ඉතින් ප්‍රොක්සි සර්වර් APK එකේ link එක දෙන්න කියලා. ඉතින් ඔයාලා මැසේජ් එකක් දාලා විනාඩි 5ක් 10ක් ඇතුළත ඉතින් මම ඔයාලට ප්‍රොක්සි සර්වර් එක ඩවුන්ලෝඩ් කරගන්න link එක එවනවා. ඉතින් ඒ link එකෙන් ගිහිල්ලා ඉතින් ඔයාලට APK එක ඩවුන්ලෝඩ් කරගන්න තමයි ඉතින් තියෙන්නේ. ඉතින් ඩවුන්ලෝඩ් කරගත්තාම ඔයාලට ඉතින් ඔයාලගේ account එක අන්ලොක් කරගන්න තමයි ඉතින් තියෙන්නේ මං කියපු විදියට. ඕන ඉතින් එනම් ප්‍රොක්සි සර්වර් account එකක් හදන විදියත් ඉතින් වීඩියෝ එකකින් ගෙනාවා මචං. එහෙනම් ඉතින් channel එකේ සබ්ලා 250 ගන්නත් ඉතින් උදව්වක් දෙන්න කියලා කියනවා. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්න සෙට් එකට bye bye.